ජාතියේ තාරුණ්‍යයට මඟ පෙන්වන ජාතික තරුණ සේවා සභාව 15 ලක්ෂයක් වූ ලාංකේය තාරුණ්‍යයට වෘත්තීය අධ්‍යාපනය, කලා, සංස්කෘතික, ක්‍රීඩා ඇතුළු කුසලතා වර්ධනයටත් පෞරුෂ වර්ධනයටත් සාමූහිකව කටයුතු කිරීමේ හැකියාව වර්ධනය කිරීමටත් හා සමාජ දේශපාලන දැනුමකින් යුත් තරුණයෙකු බිහි කිරීමේ පුරෝගාමී ආයතනයේ බවට පත්ව ඇත. සුදුසුකම් සපිරි උපදේශක මණ්ඩලයක් හා අංග සම්පූර්ණ පහසුකම් සහිතව පවත්වාගෙන යමින් වෘත්තීය පුහුණුවේ 50 වසරක අත්දැකීම් සහිතව ඉදිරියට ආ ජාතික තරුණ සේවා සභාව වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ අසම සම ආයතනයේ බවට ප්‍රකට වී ඇත. විශේෂයෙන් වෘත්තීය අධ්‍යාපනය සඳහා දිවයින පුරා අංග සම්පූර්ණ මධ්‍යස්ථාන මගින් සෑම ක්ෂේත්‍රයකම වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ මනා අධ්‍යාපනයක් හා පුහුණුවක් ලබා දීමත්, රැකියාස්ථ පුහුණුවට යොමු කිරීමත්, පසු විපරම් කිරීමත් සිදු කරයි. දහතුන් වසරක අධ්‍යාපන වැඩසටහන යටතේ තාරුණ්‍යයේ නිපුණතා සංවර්ධනය කිරීම පිණිස ජාතික තරුණ සේවා සභාව හා අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ව අත්වැල් බැඳ ගනිමින් වෘත්තීය අධ්‍යාපනයේ නව ප්‍රවේශයක් ආරම්භයි. ජාතික වෘත්තීය සුදුසුකම් නොහොත් NVQ සහතිකයට හිමිකම් කියන අධ්‍යාපනයක් ලබා දීමත්, අඛණ්ඩව එමගින් ඉදිරියට යෑම තුළ උපාධියක් දක්වා අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදා කර දීම අපගේ පරමාර්ථයයි. මගේ නම AW බුද්ධික සඳරුවන්. මම ලලිත් ඇතුළත් මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සයමාසික පරිගණක දුර්ඩාංග පාඨමාලාවක් දැනට හදාරනවා සහ දැනට මම ආයතනයක සේවය කරනවා. මගේ මෙම පාඨමාලාව හැදෑරීමේ මූලික පරමාර්ථය දැනට සේවය කරන ආයතනයේ දිගටම සේවය කරමින් සහ කවදා හරි මගේම කියලා ව්‍යාපාරයක් පටන්ගෙන මේ ශ්‍රේෂ්ඨයේ ඉදිරියටම යෑම. I am Mohammad Usman from Kottayena. I had successfully completed National Vocational Qualification NVQ Level 4 in Automobile Mechanic at Lalit Athulat Mudali Vocational Training Center. Now I am working at Industrial Training Company. My future ambition is to be a manufacturing engineer. මගේ නම RM නායනක ප්‍රදීප්. මම ලලිත් ඇතුළත් වොකේෂනල් ට්‍රේනින් සෙන්ටර් එකට ජොයින් වුණේ දැනට මාස 6කට පෙර. දැන් අපි කම්පියුටර් හાર્ඩ්වෙයාර් එකට තමයි මම ජොයින් වුණේ. දැන් මම සාර්ථකව කෝස් එකේ එන්ඩ් එකකට ඇවිල්ලා තියෙනවා. මම බලාපොරොත්තු වෙන්නේ කම්පැනි එක හොඳ හાર્ඩ්වෙයාර් පැවිල්ල එකෙන් ඉස්සරහටම යන්න. ආයිබෝවන්, මගේ නම ඇන් ශෂිනි. මම ඉන්නේ බේරුවල. 2017 වර්ෂයේ තමයි මගේ උසස් අධ්‍යාපන කටයුතු නිම කරන්නේ. ඊට පස්සේ මම වෘත්තීය පුහුණු මගක් සොයනකොට මට දැනුවත්කමක් හම්බ වෙනවා. ලලිත් ඇතුළත් මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ආයතනයේ මෙම පාඨමාලාව හදාරන්න පුළුවන් කියලා. මම ආස කරන මං වැඩිපුරම ඉන්න කැමති දරුවොත් එක්ක. ඉතින් මම හිතනවා මගේ අනාගතය රැකියාවක් විදිහට කරන්නත් ඒ මම ආසාවත් එක්ක කටයුතු කරන එක හොඳයි කියලා. ආයිබෝවන්, මම චේතනා මදුශංකි පෙරේරා. රත්මලාන ලලිත් ඇතුළත් මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පෙර පාසල් පුහුණු පාඨමාලාව හදාරා අවසන් කර
සහතික පත්‍ර ලබා ගැනීම සඳහා අද පැමිණ සිටිනවා. මම බලාපොරොත්තුවෙන් ඉන්නවා පෙර පාසලක් ආරම්භ කරන්න. ඉතින් මගේ අනාගත සිහිනය තමයි පුංචි දරුදැරියන්ට මගේ යටතේම අධ්‍යාපනය ලබා දෙන්න. අයිබෝවන් මගේ නම ශ්මිකා ෆර්නෑන්ඩෝ. ඉතින් මුලින්ම මට මේ වෘත්තීය පුහුණු පාඨමාලාව තෝරගනිද්දී අදහසක් තිබුණේ නැහැ පෙර පාසල් පාඨමාලාවක් කරන්න ඕනේ කියලා. නමුත් මට පස්සේ දැනගන්න ලැබුණා ලලිත් ඇතුළත් මුදලි වෘත්තීය පුහුණු පාඨමාලාවේ පෙර පාසල් පාඨමාලාවක් තියෙනවා කියලා. ඊපස්සේ මට හිතුණා මුලින්ම පොඩි කාලේ ඉඳන් මට ආසාවක් තිබුණා පෙර පාසල් ගුරුවරියක් වෙන්න. ඉතින් මට හිතුණා මම මේක කරොත් හොඳයි කියලා. ඇත්තටම සතුටුයි කියන්න. මොකද දැන් වෙනකොට මම පෙර පාසලක සහාය ගුරුවරියක් විදියට උගන්වනවා. ඉතින් ඒ දේවල් මට දැනුම ලැබුණේ පාඨමාලාව තෝරගත්තු නිසා. ඉතින් ඇත්තටම ආයෙත් මම ඩේකියා පාඨමාලාවක් ඉගෙන ගන්න ඉන්නවා මේ ආයතනයේම. ඉතින් ඊට පස්සේ මගේ අදහස තියෙන්නේ මගේ නමින් දරුවන්ට උගන්වන පෙර පාසලක් සහ දිවසුරුකම් මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න. මගේ නම නිශාන්. ජාතික තරුණ සේවා සුවිස්පුරුදු මධ්‍යස්ථානයේ 2006 තමයි ආරම්භ කර මොටර් සයිකල් කෝස් එකට මුලින්ම එකතු වෙලා ඊට පස්සේ ඒකේ අවුරුද්දක පාඨමාලාවක් මොටර් සයිකල් හදාarලා 2014 මේ මගේම කියන මීඩම අරගෙන මේ ආයතනය හදලා සියලු දෙයකම මේ හැකියාව හදාගත්තේ ජාතික තරුණ සේවා සභාවේ මේ පුහුණු පාඨමාලාවෙන් තමයි. අපොස උසස් පෙළ විභාගයේ හැදෑරුවට පස්සේ මම මගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න සූප ශාස්ත්‍ර ශාස්ත්‍රය තෝරගත්තා. ඊට පස්සේ මම බැලුවා සූප ශාස්ත්‍රයේ හැදෑරීම පිණිස මේ පාඨමාලාව සඳහා දැනට පාඨමාලා කොහෙද තියෙන්නේ කියලා. එතෙන්දි මට හම්බුණා ජාතික තරුණ සේවා සභාව. ඉතින් මම ජාතික තරුණ සේවා සභාවේ පාඨමාලාව හදාරලා ඊට පස්සේ ඒ ආයතනයේ ප්‍රදර්ශකවරයෙක් විදියට සේවයේ යෙදුණා මාස 6ක කාලයක්. ඒ මාස 6ක කාලයෙන් පස්සේ මම මේ ශාස්ත්‍රයේ අඩිතාලම දාන්න ආධුනික සූපවේදියෙක් විදියට කොළඹ හිල්ටන් හෝටලෙට සම්බන්ධ වුණා. හිල්ටන් හෝටලේ සේවයෙන් පස්සේ මම සම්බන්ධ වුණා සිංගප්පූරුවේ මැරියොට් කියන ජාලයේ සූපවේදියෙක් විදියට සේවයේ යෙදුණා. ඒ කාල සීමාවේදී ඇත්තටම මට ගොඩක් ජාත්‍යන්තර සූපවේදිය පිළිබඳවත් විවිධ ජාතීන් සමග සේවය කිරීම වැඩ කිරීමේදී ගොඩක් දේවල් එතනදී ඉගෙන ගත්තා. හිල්ටන් හෝටලේ සහ මැරියට් හෝටලෙන් ගත්ත දැනුම මත මම අයදුම් කරා චීනයේ යුනාන් සංචාරක විශ්වවිද්‍යාලයේ සේවය සඳහා. වර්තමානයේ මම සේවය කරන්නේ යුනාන් සංචාරක හෝටලේ සංචාරක ශාස්ත්‍රයේ කතිකාචාර්යවරයෙක් විදියට මම දැනට සේවය කරනවා. මගේ වෘත්තීය ජීවිතයේ මට මුලින්ම අඩිතාලම ලබා දුන්නේ මහරගම ජාතික තරුණ සේවා සභාව. ඉතින් මහරගම ජාතික තරුණ සේවා සභාවට නොෙන්න ඇත්තටම මම අද මේ තත්ත්වයේ නැහැ. ජාතික තරුණ සේවා සභාව සමග අත්වැල් බැඳ ගන්නා තාරුණ්‍යයට වෘත්තීය අධ්‍යාපනය පමණක් නොව තවත් බොහෝ ප්‍රතිලාභ අත්විඳීමට අවස්ථාව සලසා දෙනු ලබයි. කලා හා සංස්කෘතික කටයුතු, ක්‍රීඩා, බැහැරගත ක්‍රියා, පෞරුෂ වර්ධනය, දෙස් විදෙස් තරුණ කඳවුරු, යෞවන සමාජ, සමාජ සේවා, රැකියා අවස්ථා සඳහා මඟ පෙන්වීම, දේශපාලන දැනුම හා භාෂා දැනුම වර්ධනය ආදී විශාල ප්‍රතිලාභ රසක් අත්විඳීමට ඉඩ හසර ලබා දෙනු ඇත. සැමට අධ්‍යාපනය ලැබීමේ අයිතිය සුරකිමින් පිරිපුන් හැකියාවන් සහිත අභිමානවත් වෘත්තීය වේදියෙකු බිහි කිරීම අපගේ පරම වගකීමයි.